තාමත් Windows 10 පාවිච්චි කරන Windows user කෙනෙක්ද? එහෙනම් විනාඩියක් නතර වෙලා මේ වීඩියෝ එක බලන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත්. 2025 ඔක්තෝබර් 16 වෙනිදා Microsoft ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනවා ඒගොල්ලෝගේ Windows 10 OS එකට ඒගොල්ලෝ තවදුරටත් අප්ඩේට් දෙන්නේ නැහැ කියලා මම මේ ස්ටේට්මන්ට් එක මෙතනින් දාන්නම්. කොහොම හරි අපි ක්‍රමයක් හොයාගත්තා 2026 ඔක්තෝබර් 16 වෙනකන් Windows එක enroll කරගන්න අපි step by step යමු. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ desktop එක open කරන්න. desktop එක open කරගෙන ඒකේ search bar එකට යන්න. search bar එකට ගිහිල්ලා ඔයාලා එතන settings කියලා type කරලා settings වලට යන්න. ඔයාලට දැන් display එකේ පෙන්වනවා ඇති කරන විදිය step by step. ඊට පස්සේ update and security එකට ගිහිල්ලා එතන ඔයාලට option එකක් පෙන්නයි Windows enroll කියලා. enroll එකට ගිහිල්ලා ඔයාලගේ Microsoft account එක දීලා ඔයාලට enroll කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් ඔයාලට අලුතෙන් Microsoft account එකක් හදන්න වෙනවා. ඒක step by step මම පස්සේ වීඩියෝ එකකින් දාන්නම්. එහෙම කරාට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් 2026 ඔක්තෝබර් 16 වෙනිදා වෙනකන් අපිට enroll කරන chance එක අපිට හම්බෙලා තියෙනවා. මේ වීඩියෝ එක කලින් ගොඩක් ගේන්න හිටියේ යම් කිසි හේතුන් මත ගේන්න බැරි වුණා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ බලන්න subscribe කරන්න.